නිවන් මඟ සොයා යන ගවේෂණාත්මක ධර්ම කතිකාවත බැලුම්ගල සෙනසුන ආරන්නේ පූජ්‍යපාද වාරියපොළ ධම්ම ගවේෂී ස්වාමින් වහන්සේගේ ගවේෂණාත්මක බුදුදහම සොයා යන ධම්ම ගවේෂී බැලුම්ගල සෙනසුන ආරාණේ අවසරයි නම් කියන්න අපි ස්වාමීන් වහන්සේ ධර්ම ගවේෂී ස්වාමීන් වහන්සේ අද අපේ සාකච්ඡාවට වැඩම කර සිටිනවා. ස්වාමීන් වහන්සේ භාවනාව සම්බන්ධව ගොඩාක් දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි මුලින් ආරම්භයේදී මොන විදියේද ඒ භාවනාව කළ යුත්තේ සහ මොන වගේ භාවනාවක්ද මුලින් එයා කරන්නට ඕනේ කියන අදහස සම්බන්ධව අපි ඉස්සරලාම ඔය ප්‍රශ්නේ අපි හදාගමු. අපිට භාවනාව අවශ්‍ය ඇයි? ඉස්සරහ භාවනාවක් කරනවා නම් මොකටද මේ භාවනා කරන්න කියන එක අපි දැනගෙන ඉන්න එපා. දැන් අද තේරවාදී කියලා රටවල් තුනක් හඳුනා ගන්නවනේ අපි. ලංකාව, බුරුමය, තායිලන්තය කියලා. දැන් මේ රටවල් තුනේම මම දිගු කාලයක් භාවනාවල් කරා. එතකොට දැන් මේ භාවනා කරන්නේ ඇයි කියන කාරණාව හුඟක් අවබෝධයකින් තොරව මේ භාවනාවල් කියලා අපි දැන් කරන්න පටන් අරන් තියෙනවා. එතකොට දැන් භාවනා මධ්‍යස්ථාන තියෙනවා නේද? එතකොට අර ඔබතුමා හැම දැන් භාවනා වර්ග මොන භාවනාවද කරන්න ඕනේ කියලා. දැන් අපට බෞද්ධයෝ ලෙස අපේ මොකද්ද ඒකායන බලාපොරොත්තුව? දැන් අපි බෞද්ධයෝ ලෙස අපි ඒකායන බලාපොරොත්තුව නිවනනේ. ඒ අපේ අඳුරනේ සමහරක් අය නිවන බලාපොරොත්තු වෙනවා. සමහරක් අය ඔය අධ්‍යාපනය දියුණු වෙන්න කියලා සමහරක් දරුවෝ භාවනා කරනවා. සමහරක් අය එතකොට ওই විවිධාකාර දේවල් බලාපොරොත්තුෙන් භාවනා කරන අය ඉන්නවා. මම හැවිද සාමාන්‍යයෙන් අපි මොනවා හරි රාත් බවක් ලබන්න ස්වාමීන් වහන්සේලාගේ එතකොට සෝවාන් වෙන්න කියන කොටසක් වෙනම භාවනාව සම්බන්ධව ඉන්නවා. ඉතින් ඒ අය වෙනුවෙන් මොනවා වගේ අන්න එක තමයි. දැන් අපි ඉගෙන ගන්නේ ඉස්කෝලේ යන්නේ ඇයි? දැන් මම අහුවත් ඔබතුමාගෙන් අපි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න එකේ අපේ ඒ කියන්නේ අවසාන බලාපොරොත්තුව මොකද්ද? දැන් අර ළමයි ඉස්කෝලේ යවනවා උගන්වනවා නේද? ඕකේ අවසාන බලාපොරොත්තුව මොකද්ද? දෙමව්පියන්ගේ හරි දරුවන්ගේ හරි. රස්සාවක් හොයාගන්න එකනේ. දැන් ඕකනේ වෙන්න ඕනේ. දැන් ඉගෙන ගන්න එකේ ඉස්කෝලේ යන එකේ විශ්වවිද්‍යාලය යන එකේ අවසාන බලාපොරොත්තුව රස්සාවක් හොයාගන්න එකනේ. පොදුවේ ගත්තාම නමුත් සමහරු ඉගෙන ගන්න එහෙම රස්සාවක් බලාපොරොත්තු වෙම නොවෙන්න පුළුවන් නේද? ඒ වගේ තමයි මම මුලින්ම පැහැදිලි කරේ අපිට බෞද්ධයෝ ලෙස අපේ අවසාන බලාපොරොත්තුව නිවනනේ. එහෙනම් අපි මේ නිවන දකින්නනේ මොනවා හරි කරන්න ඕනේ නේද? දැන් එතකොට බුදුමා කොද සමහර ළමයි මතක ශක්තිය වැඩි කරගන්න භාවනා කරනවා. සමහරු නිකන් ප්‍රශ්න වලින් ගැලවෙන්න භාවනා කරනවා. එතකොට මානසික සුවයකට භාවනා කරනවා නේද? ඉතින් ඒ ඔක්කොම තියෙද්දී අපි සාමාන්‍යයෙන් භාවනා කළ යුත්තේ මම මේ දකින්න එක නිවන් දකින්නනේ. දැන් අපි පැවිදි වුණේ මොකටද? නිවන් දකින්නනේ. දැන් අද පැවිදි වෙලා වෙන දේවල් කරන එක වෙනම දෙයක්. දැන් අද පැවිදි වෙලා රත්තා කරනවා, විශ්වවිද්‍යාලය යනවා නේද? ඊට පස්සේ පාර්ලිමේන්තු යනවා, ඒජි ඔෆිස් වල උගන්වනවා, දීවර අමාත්‍යාංශ උගන්වනවා, ගුරු වෘත්තියේ ඉන්නවා නේද? දැන් පැවිදි වෙන්නේ මොකටද? අපි සියල්ල අතහැරලා පැවිදි වෙන්නේ නිවන් දකින්නනේ. නමුත් අද තේරවාදී බෞද්ධ රටවල් වල හාමුදුරුවෝ පැවිදි වෙලා තියෙන නිවන් දකින්න නෙමෙයි බහුතරයක් නේද? ජීවනෝපායක් බවට පත් කරගන්න. ඒ වගේ භාවනාව කළ යුත්තේ නිවන් දැකීමට මිසක් වෙනත් කාරණාවකට නෙමෙයි. එතකොට හැබැයි මේ භාවනාව කියන එක බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න පෙරත් ඒ සමාජයේ තිබ්බා.
ඒකට අපිට උදාහරණයක් තියෙනවානේ ආසිත තවුසා. බුදුහාමුදුරුවන්ට ඉපදුනක් දවසේ නම් තියන්න ඇවිල්ලා තියෙන්නේ දිව්‍ය ලෝකෙ ඉඳලායි කියනවනේ. එතකොට දිව්‍ය ලෝකේ ඉඳලා මේ එන්න ජෙට් තිබ්බේ නෑනේ. ප්ලේන් තිබ්බේ නෑනේ. රොකට් තිබ්බේ නෑනේ. එහෙනම් මෙයා එන්න ඕනේ උඩින් නිකන් එන්නේ. එහෙනම් දැන් එයා එතකොට භාවනා කරලානේ දැන් උඩින් යනවායි කියලා කියන්නේ. එහෙනම් එතකොට ඒ කාලෙත් භාවනා කරපුවා ඉඳලා තියෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ගැන කතා කරනකොට තියෙනවානේ අර මේ අවුරුදු 7 දීද කොහෙද අර වප් මගුලක් වෙලා උඩපලක් බැඳගෙන භාවනා කරයි කියලා. එතකොට ඒත් බුදු වෙලා නෙමෙයිනේ. එහෙනම් බුදු වෙන්නේ නැතිව උඩපලක් බැඳගෙන භාවනා කරන්න තරම් ඒ කාලේ සිද්ධාර්ථ තරුණයා දන්නවා. එහෙනම් එතකොට ඒ කාලෙත් භාවනා කියලා දේවල් තිබ්බා. ආලාර කාලම්මල භාවනා කරලා ඔය නේව සංඥා නා සංඥා දක්වා කියන්නේ බුදුහාමුදුරුවෝ ගිහිල්ලා තියෙනවානේ ඒගොල්ලෝ ගාට. එතකොට පස්වග මහණුන් භාවනා කරලා තියෙනවානේ. එහෙනම් එතකොට මේ භාවනාව කියන වචනය අපි ගන්නකොට ඒක අර්ථාන්විතව ගන්න ඕනේ. එහෙනම් අපට දැන් මට හොඳේ අපට කියලා ගත්තොත් වැරදිනේ මට නම් භාවනාව වල නිවන් දකින්න. දැන් රබතුමා කිව්වේ දැන් ළමයි මතක ශක්තිය වැඩි කරගන්න ඒවට භාවනා ක්‍රම තියෙනවා. ඒවා එදත් අදත් හෙටත් බිහි වෙයි. හැබැයි අපි මේ කතා කරන දේ භාවනාව කියන එක නිවන් දකින්න නම් නිවන් දැකීම සඳහා තියෙන එක භාවනාවයි. නමුත් අද ඔය විසුද්ධි මාර්ගය කියලා පොතක් තියෙනවා. ඒක මේ ඉතින් අපි හිතන්නේ ඒක මේ බුදුහාමුදුරන්ගේ පොතක් කියලා. ඕක ලියලා තියෙන්නේ ඉන්දියාවේ මේ බුද්ධඝෝෂ කියලා හාමුදුරු කෙනෙක්. ඉන්දියාවේ හිටපු කෙනෙක් නේ. ඉන්දියාවේ ඉඳලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ එයා තමයි ඉතින් කියනවා මේ ලංකාවේ බුදුදහම ස්ථාපිත කරේ කියලා තමයි සාහිත්‍යය කියන්නේ. අපි දන්නේ ඒවා. ඉතින් කෙසේ වෙතත් ඔහු මේ ජෛන ධර්මයේ පරප්‍රාප්ත කෙනෙක්. හොඳේ. ඔහුගේ විසුද්ධි මාර්ගය ලියනකොට මුලින්ම කියනවා මොහු ත්‍රිවේද පරප්‍රාප්තයි. දැන් ත්‍රිවේද අපේද? ත්‍රිවේද තියෙන ජෛන ධර්මයේ කෙනෙක් තමයි ඔය ලංකාවේ බුරුමේ තායිලන්තේ වගේ අද නිවන් දකින්න පරිශීලනය කරන්නේ ඔය බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ විසුද්ධි මාර්ගය. ඒකේ තියෙනවා භාවනා ක්‍රම 40ක්. සම 40 කර්මස්ථාන කියලා. හොඳේ දැන් ඕවා තමයි මේ බෞද්ධය කටපාඩම් කරගෙන යන්නේ. නමුත් බුදුහාමුදුරන්ගේ තියෙන එකම එක භාවනාව. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය. අශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානාය සත්‍ය කිරියාය සතිපට්ඨානාති. එහෙනම් බුදුහාමුදුරන්ගේ තියෙන්නේ සතිපට්ඨානය කියලා එකම එක භාවනාවයි. එතකොට දැන් භාවනා 40 දැන් මම බුරුමේ කරා භාවනා 83ක්. බුරුමේ භාවනා වර්ග 83ක් මම කරලා තියෙනවා හිටපු කාලේට. තව තියෙනවා. තේරෙනවද? එතකොට එහෙම භාවනා ක්‍රම ගොඩක් නැහැ. එක භාවනාවයි ඒක සතිපට්ඨාන. එතකොට දැන් ඔය තියෙනවා භාවනා කියලා විවිධ වර්ග. ඒ නිසා අපි ඉස්සෙල්ලා මේක පැහැදිලි කරගන්න ඕනේ. නිවන් දැකීමට නම් තියෙන්නේ එක භාවනාවයි. ඔය වෙන වශයෙන් භාවනා වර්ග ගොඩක් තියෙනවා. තවත් පොතෙන් දැනුමකින් ගන්න භාවනාවක් වඩන්න පුළුවන්ද නැත්නම් නෑ පොතක භාවනාවක්වත් නිවනක්වත් ලියන්න බෑ. කවුරු හරි පොතකින් නිවන් දකින්න යනවා නම් පොතකින් භාවනාව උගන්වන්න යනවා නම් එයාට නිවනේ හුලඟක්වත් ලැබෙන්නේ නෑ. මේ නිසා බුදුහාමුදුරුවෝ දැන් අපි මේ නිවන් මාගේ යනකොට යන ක්‍රමයක් තියෙනවනේ. එතකොට මේ නිවන් මාගේ යනකොට අපි කියනවා ඉස්සලම සෝතාපන්න වෙන්න ඕනේ. ඊට පස්සේ සකු르දාගාමී අරහත් කියලා හතරක් තියෙනවනේ. මම දන්නේ හතරක් තියෙනවා. හැබැයි මම ඔය සෝතාපන්න කියන එක ගැන විතරයි මගේ විශ්වාසය තියෙන්නේ. ඒ සෝතාපන්න වුණ කෙනා තමයි නිවන් දකින්නේ. එතකොට මේ සෝතාපන්න වෙන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුවෝ දවසක් අහනවා. ඔය සාරිපුත්ත හාමුදුරුවන්ගේ. ඒක ඔය ත්‍රිපිටකයේ විශ්වාස කරනවා නම් මම 100%ක්ම ත්‍රිපිටකයේ විශ්වාස කරන්නේ නැහැ. ඕකේ විශ්වාස කළ නොහැකි සූත්‍ර තමයි හුඟක් තියෙන්නේ. ඔය ත්‍රිපිටකයේ ඉතින් 100%ක්ම හරි කියලානේ අපි ඕක ගෙනියන්නේ. නමුත් ඕක ලීවේ කොහෙද දන්නේ නැහැ. ලීවේ කවුද දන්නේ නැහැ. සූත්‍ර පටන් ගන්නකොටම තියෙනවා ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාව ඒවම් මේ මං අසා දැනගත් පරිදි. කවුද මේ? දැන් අසා දැනගත් පරිදි කියලා ආනන්ද හාමුදුරුවෝ කියනවා නම් ආනන්ද හාමුදුරුවෝ ලියන තැන ඉන්න එපේ.
ඒ සජ්ජායනා කරන මොන හරිද පළවෙනි සංගායනය මේක කරන්නේ. ඒතකොට පළවෙනි සංගායනය කරනකොට කියනවා ඒවම් මේ සුතං ඒකන් සමයම් භගවෝ. ඉතින් ඒවම් මේ සුත මං අසාධනගත පරිදි කියනකොට ඒ අසාධනගත කෙනා ඉඳිපේ. දැන් පළවෙනි සංගායනාව දෙවෙනි සංගායනාව තුන්වෙනිද කරලා තියෙනවනේ. දැන් ඕක ලියලා තියෙන්නේ ලංකාවේ මාතලේ අලු විහාරය කියලා කියනවා මාව නැල්ලේ අලුලෙනේ කියනවා. එතකොට ආනන්ද හැමදුරෝ හිටියද? දැන් ආනන්ද හැමදුරෝ හිටියේ නැත්නම් අපි මේ ලියපු එහෙකට කොහොමද මා අසා දැනගත් පරිදි කියලා ලියන්නේ? ඒ නිසා මේක කොහේ හරි ලියලා තියෙනවා නම් ඒක විකෘතියක්. ලියන්න එපා කීවා. ඒ නිසා ඒක එහෙමම මේ ඔය ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙම භාවිතනවා දේශනා කළා තියෙනවා නේද? මේ ලියන්න එපා කියලා තියෙන්නේ. හරිද? යමලුද්ද සෙකුළුද කියලා දෙන්නේ කැවිල්ලා මේක ලියන්නම් කියලා. හරිද? එතකොට බුදුහාම තියෙන සූත්‍ර හොඳේ. එතකොට මේ යමලුද්ද සෙකුළුද දෙන්න ඇවිල්ලා ලියන්න අහනකොට එතකොට කියනවා මෝග පුරුෂයා කියලා බහින්නේ. මේක ලියන්න අහනකොට යමලුද්ද සෙකුළුද දෙනහට මෝග පුරුෂයා කියලා බහිනවා. මේක ලියන්න බෑ. මේක ලිව්වොත් කියන්නේ මේක අවබෝධ වුණ කෙනාගේ අවබෝධය විකෘති වෙන්නත් අවබෝධයක් නැති කෙනාට නැත්තටම නැති වෙන්නත් මේක හේතු වෙනවා. ඒ නිසා මේක ලියන්න එපා. මේක මාගදීක වචන වලින් නිරුක්තියෙන් දේශනා කරන්නට අනුදැනමේ වදාළම. මේක දේශනා කරන්න තියෙන්නේ. ලියන්න බෑ. ඒකට ඔබතුමාගේ ප්‍රශ්නේ ඉතාමත්ම හරි වැදගත්. මේක පොතකින් ගන්න බෑ. ඒ නිසා තමයි සෝතාපන්න වෙන්නේ කොහොමදයි කියලා සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් අහනවා. එතකොට කියනවා සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම සවනෝ යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපදෝ සෝතාපන්න වෙන අංග. පළවෙනි එක තමයි සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම සවනෝ පොතේ නෑ නිවන. කල්යාණ මිත්‍රයෙක්ගෙන් සත්පුරුෂයෙක්ගෙන් ආර්යයෙක්ගෙන් ධර්ම අවබෝධ කරගත්ත කෙනෙක්ගෙන් අසා ගැනීම තුලින් විතරමයි සෝතාපන්න කියන ස්වභාවයටපත් වෙන්නේ යමෙක්. ඒකනේ කල්යාණ මිත්‍රයෙක්. අන්න හරි. එහෙනම් කල්යාණ මිත්‍ර ඇසුර අංක 1. ඉතින් දැන් කල්යාණ මිත්‍රයා කවුද කියලාද හොයාගන්න බැරි කමනේ තියෙන්නේ. කල්යාණ මිත්‍රෝ මේ බෝඩ් ලෑලි ගහගෙන යන්නේ නැහැ. හැබැයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ නිවන හරියටම අවබෝධ කරපු කෙනා. එහෙනම් එවැනි කෙනෙක්ගෙන් අසා ගන්න ඕනේ කියන එක තමයි ඔය ဒုတိ ය සාරිපුත්ත සූත්‍රයේ සඳහන් කරන්නේ. එහෙමනම් ඒ කල්යාණ මිත්‍රයා විතරයි නිවන දන්නේ. එයා විතරයි නිවනට භාවනා කළ යුතුයි කියලා දන්නේ. දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ භාවනාවනේ. නිවනයි භාවනාවයි කියන්නේ දෙකක් නෙමෙයි එකක්. අපි දැන් කියන්නේ බණ භාවනා කියලානේ. බණක් අහලා නිවන් දකින්නේ කොහොමද කියලා අහගන්නවා. ඒ අහගන්නේ භාවනා කරන්නේ මොකක්ද කියන්නේ. එහෙනම් බණ භාවනා කියන්නේ එකක්. ඒ බණ ඉවර වෙනකොට භාවනා කළ යුත්තේ කුමක්ද කියන එක අවබෝධ වෙනවා. එතකොට බණ කියලා කියන්නේ නිවන මොකක්දයි කියලා අවබෝධ කරලා දෙන්නේ. නිවන කියන්නේ භාවනාවම තමයි. නමුත් අද දැන් මට මේ අවිස්සාවෙල්ල පැත්තේ දවසක් හාමුදුරු කෙනෙක් හම්බුණා. යාට තියෙනවා පිරිවෙනක්. ඉතින් මම කතා කර ඉන්නකොට යාමට කියනවා හාමුදුරුවනේ මේ පිරිවෙනේ භාවනාව කියලා කොටසක් තියෙනවා. ඕක කරන් දෙන්න බැයිද අයියෝ. එතකොට මේ යාමට කියනවා මේ පිරිවෙන් වල තියෙනවා මේ සිලබස් එකේ භාවනාව කියලා කොටසක් ඒක කරන් දෙන්න බැයිද. දැන් එතකොට මොකක්ද එකෙන් අර්ථවත් වෙන්නේ මේ පැවිදි වෙලා ඉන්නේ භාවනා කරන්න නෙමෙයි. ඒතර පිරිවෙනේ සිලබස් එක තියෙන රස්සාවල් ගන්න පුළුවන් විදියට. දැන් විශ්වවිද්‍යාලේ හාමුදුරුවන්ට උගන්වන එකට තමයි මම විරුද්ධ. මේ දහම විකෘති කරේ රාජ්‍ය අනුග්‍රහයෙන්. මේ හාමුදුරුවන්ට රස්සා දෙන්න හොඳ නැහැ. හාමුදුරුවන්ට ලෞකික විෂය උගන්වන්න හොඳ නැහැ. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, භූගෝලය, ඉංග්‍රීසි අරවා මේවා දැන් අද ටියුෂන් ගහගෙන අර මොනවල් ගහගෙන ටියුෂන් කරනවා. ඒතකොට දැන් මේගොල්ලෝ භාවනාව කියන එකක් දන්නේ නැහැ. එහෙනම් අපි පැවිදි වෙන්නේ අපට ඔබතුමන්ලා සිව්පසය දෙන්නේ මේ භාවනාව කරන්න බෑ වෙන වැඩ කර. එහෙනම් භාවනාවයි නිවනයි කියන්නේ එකක්. අපට සිව්පසය දෙන්නේ මෙන්න සිව්පසය මෙන්න කණ්ඩ අඳින්න බෙහෙත් මෙන්න ඉන්න තැනක් දුන්නා ඔබ වහන්සේලා භාවනා කරන්න. භාවනා කරනවයි කියන එක මොකක්ද කියලා අපි කතා කරමු. එතකොට මේ භාවනාවයි නිවනයි කියන්නේ එකක්. එහෙනම් අපි පැවිදි වෙන්නේ ඔබතුමන්ලා නිවන් දකින්න යන කෙනෙකුට භාවනාව තමයි අංක 1. ඉතින් භාවනාවකින් තොර නිවනක් නැහැ. ඉතින් ඒ නිසා හැබැයි බුදුදහමේ භාවනාව එකයි. සතිපට්ඨානය විතරයි. නමුත් ඔය විසුද්ධි මාර්ගයේ තියෙන භාවනා 40ක්.
ඔය භාවනා 40ෙම නිවනේ අංශු මාත්‍රයක්වත් දැනෙන්නේ නැහැ. අපි ආඳුනේ ආනාපාන සති භාවනාව. එතකොට ඒ කොහොමද ඒ භාවනාවට 42 ගන්නට ඇත් එකක්. ඔව් ඒකත් 42. ඒක මේ ආනාපාන සතිය වෙනමක් තියෙනවා. ඔය සමසතලස් කර්මස්ථාන කියලා කියන්නේ මේ ඒව ඇත්තටම ඔය මේ ධානය කියලා තියෙන જાතියක්. නේද? අන්නේ ධානය ලබන්න තියෙන ඔය කර්මස්ථාන කියලා කර්මස්ථාන වඩනොයි කියනෝනේ. ඒ ධානය ලබන්න තියෙන ක්‍රම ධානය බුදුදහම එකක් නෙමෙයි.